හරි මම හදන්න යන්නේ මිරිස් මාළු කරියක්. මේක ටිකක් සැරට හදන එකක්. සැරට කන්න කැමති අයට ආයි සුපිරිම කෑමක් බත් ඒව නම් මරන්න පුළුවන් මේකත් එක්ක. කෙලවලු ග්‍රෑම් 500කින් තමයි හදන්නේ. ඉතින් මං හට්ටියක් ලිපේ තියා ගන්නවා. ඒක ටිකක් රත් වෙන්න ඇරලා මං ඒකට තෙල් ටිකක් දා ගන්නවා ටිකක් රත් වෙන්න. ඊට පස්සේ මේක හොඳටම රත් වෙන්න ඇරලා ඊට පස්සේ මම දා ගන්නවා සුදු ලුණු රතු ලුණු චූටියට කපාගෙන ඒක පොඩ්ඩක් තෙල් පරාදු කරගෙන බැද ගන්න ඕන. ඒකටම දා ගන්නවා රම්පේ කරපිංචා. මේක චුට්ටක් බැදෙන්න ඕන. බැදුණාට පස්සේ ලාවට වගේ ගොඩාක් බැද ගන්න එපා. ලාවට වගේ බැදගෙන ඊට පස්සේ තෙල් පරාදු වෙන්න ඇරලා ඊට පස්සේ මේකට දාන්න ඕන රම්පේ කරපිංචා දාගෙන මේකත් හොඳට කවලම් කරගන්න. මේ ලුණු අනම්මන ඒව ලුණු ඔය දාන ඒවා සුදු ලුණු ඒවා ගොඩක් බැදෙන්න ඕනේ නැහැ. රම්පේ කරපිංචා එක පොඩ්ඩක් කඩ වෙන්න ඕන. ඒක සාමාන්‍යයෙන් අර කොළ පාටක් වෙනවා ලස්සනට. ඊට පස්සේ මිරිස් කුඩු දා ගන්නවා. ඊට පස්සේ අමුතුන පහත් මම සාමාන්‍ය පොඩි හැඳි 3ක් වගේ 2ක් වගේ දාගත්තා. ඊට පස්සේ දාගන්නේ කහ. ඊට පස්සේ මේක හොඳට කවලම් කරන්න ඕන. මේක සාමාන්‍යයෙන් මේකේ පාට වෙනස් වෙනකන් සාමාන්‍යයෙන් අර රන්වන් පාට වගේ වෙන්නේ යන්නේ. ඒ වගේ වෙනකන් පොඩ්ඩක් කවලම් කරලා හොඳට බැද ගන්න ඕන. විනාඩියක් විතර බැදගත්ත පස්සේ මෙන්න මේ වගේ රන්වන් පාට වෙනවා. මේකට දානවා මම මාළු ටික. මේකට මම මාළු ටික දාගෙන හොඳට කවලම් කරගන්න ඕන. මේක කවලම් කරලා විනාඩියක් වගේ තියා ගන්න ඕන. මුකුත් නොදා හොඳට කවලම් කරලා විනාඩියක් වගේ ඔහොම තෙල් එකේ අගේ අර බැදිච්ච මිරිස්සම ඔහොම තියෙන විනාඩියක් වගේ ඔහොම තියා ගන්න. සාමාන්‍ය ලිපේ ගින්දර චුට්ටක් අඩු කරලා තිබ්බක් කමක් නැහැ දැන්ට. අඩු කරලා වගේ චුට්ටක් ඔහොම විනාඩියක් වගේ තියා ගන්නවා. ඊට පස්සේ මම මේකට වතුර දා ගන්න ඕන. වතුර දානකොට ඔයාලා මේ මාළු ටික පොඩ්ඩක් වැහෙන ගානට වගේ වතුර දා ගන්න. මේ ගානට වගේ වතුර දාගෙන මම කවලම් කර ගන්නවා. තව වතුර නම් චුට්ටක් මදි වගේ මම තව පොඩ්ඩක් දා ගන්නවා. මේ මාළු වැහෙන ගානට වගේ වතුර දා ගන්න. මොකද මැටි හට්ටි පැලව වෙනකොට මේ හොදි එක පොඩ්ඩක් හිඳෙන්න බලනවා. සාමාන්‍යයෙන් මම සැරට මාළු හොදි එකක් වගේ හදන්නේ මිරිස් මාළු කරියක් නේ හදන්නේ. ඉතින් මේක හොදීම චුට්ටක් තියෙනකොට තමයි රස. මේ වගේ ඊට පස්සේ මම මේක පොඩ්ඩක් සැරට හදාගන්න හින්දා නයි මිරිස් කරල් 3ක් විතර දාගත්තා. ඊට පස්සේ ආයි ගම්මිරිස් තෙල් පාදු කරනකොට දාන්න එපා. ගම්මිරිස් වතුරේ ඔක්කොම දාලා ඊට පස්සේ දාන්න. ඊට පස්සේ මම ගොඩක දානවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් කවලම් කරලා මම ලුණුත් දා ගන්නවා. ලුණු ගොඩක් දා ගන්න එපා. පස්සේ බලලා මදි නම් දා ගන්න පුළුවන්. ලුණු ටිකක් දාලා මම මේක චුට්ටක් කවලම් කරලා හොඳට වහලා තියනවා. වහලා දැන් නම් ගින්දර වැඩි කරාට කමක් නැහැ. ලිපේ පොඩ්ඩක් ගින්දර වැඩි කරලා මේක මෙහෙම වහලා තියන්න ඕන. විනාඩි 5කින් වගේ ආයෙ කවලම් කරන්න ඕන. ඔහොම වහලා තියෙනවා. කවලම් කරනකොට එහෙම ගොඩාක් කවලම් කරන්න එපා. විනාඩි 5කට පස්සේ තමයි මේක සාමාන්‍යයෙන් ඔහොම චුට්ටක් මාළු ටික එහා පැත්තේ මෙහා පැත්තේ චුට්ටක් පෙරලලා ඊට පස්සේ ආයි වහලා දෙනවා. නැත්නම් මාළු ගොඩක් කවලම් කරන්න එපා. පොඩි වෙනවා. ඊට පස්සේ ආයි වහලා තියලා විනාඩි 5කින් තමයි ආයි මම මේක අරින්නේ. එතකොට විනාඩි 10 මම ඔක සාමාන්‍ය විනාඩි 15කින් වගේ හදා ගන්නවා. මේ විනාඩි 10කින් පස්සේ බලන්න මාළු එක හොඳට පාටට පෙනුමට සාමාන්‍ය සැර පාටට වගේ තියෙනවා. ඔය විනාඩි 10කට පස්සේ මම ආයෙ මේක විනාඩි තව 5ක් වගේ තියා ගන්න ඕන ලිපේ. මේ විනාඩි ඔක්කොම විනාඩි 15කින් පස්සේ මේ බලන්න අර හොදි ගතිය සාමාන්‍යයෙන් හිඳිලා දැන් ගානට හොදි හැම ගොඩක් නෑ.
සාමාන්‍ය ගානට හොඳට තියෙනවා. මේක තව චුට්ටක් මම තියාගන්නවා. මේක අඩු ගින්දරේ තව විනාඩියක් දෙකක් වගේ තියලා ක්ලිප් ඔෆ් කරලා තියෙනවා විනාඩි 5ක් වගේ. ඊට පස්සේ තමයි කැමරා ගන්නෙ. බලන්න මේකේ ලස්සනට පේන මොඩ තියෙනවා. මේක විනාඩි 5ක් ක්ලිප් ඔෆ් කරලා තියලා